භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයාට තියෙන ප්‍රධානම කෙලෙස් ධර්ම තුනක්. අකුසල මූලයන් කියලත් කියනවා. මොනවද? ලෝභෝ අකුසල මූල. ලෝභය තමයි පළවෙනි අකුසල මූලය. දෝසෝ අකුසල මූල. දෙවෙනි එක ද්වේෂය. තුන්වෙනි එක මෝහෝ අකුසල මූල. මෝහය තමයි තුන්වෙනි අකුසල මූලය. මේවට කියනවා අකුසල් මූල කියලා. මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් තුන ප්‍රභේද වෙලා කොටස් වෙලා කෙලෙස් වශයෙන් 1500කට සංග්‍රහ වෙනවා. එහෙනම් කෙලෙස් ධර්ම තියෙනවා 1500ක් පමණ. අර රේණුකානේ චන්දෙමල නායක හඳුරුගේ පොතකුත් තියෙනවා. කෙලෙස් 1500 කියලා පොතක්. ඒකේ තුල තියෙන්නේ මේ කෙලෙස් කොහොමද සකස් වෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම කෙලෙස් ධර්ම තුනයි. ලෝභය, ද්වේෂය, මෝහය. මෙන්න මේ ලෝභ, ද්වේෂ, මෝහ තමයි විවිධ විදිහට ප්‍රභේද වෙලා 1500ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ කෙලෙස් තියෙන තාක්කල් මේ කෙලෙස් වලින් සත්වයාගේ හිත කිලිටි කරන තාක්කල් සත්වයාට සසරින් එතර වෙන්නට පුළුවන්කමක් නැහැ. සසරින් ගැලවෙන්නට පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තුල පෙන්වනවා ඒ කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන වැඩපිළිවෙල. දැන් බලන්න අර සතිපට්ඨානය විස්තර කරන්නේ කොහොමද? සත්තානං විසුද්ධිය. සත්තානං විසුද්ධිය. සත්‍යයන්ගේ පිරිසිදු වීම පිණිස. මොන වගේද පිරිසිදු වෙන්නේ? නාල කරලාද? නැහැ. සත්වයන්ගේ හිත කෙලෙසුන්ගෙන් පිරිසිදු වීම සඳහා ඥායස්ස අධිගමාය චතුරාර්ය සත්‍ය අවබෝධයත් සෝවාන් ආදී මාර්ගඵල ලැබීමත් පිණිස ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ මහණෙනි එකම මගයි චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානය සීලාදී ගුණධර්ම මත පිහිටලා සමත විදර්ශනා භාවනා වඩන විට තමයි අර ලෝභ ද්වේෂ මෝහ ආදී මහා කෙලෙස් ටිකෙන් ටික දුරු වෙලා හිත පිරිසිදු වෙන්නේ. චිත්ත පාරිශුද්ධත්වය ලැබෙන්නේ. අපේ හිත හරියට වහලය සෙවිලි කරලා නැති, නිවැරදි විදිහට වහලය සකස් කරලා නැති ගෙයක් වගේ කිව්ව බුදුරජාණන් වහන්සේ. දැන් වහලයක් හරියට පිළියෙලට සකස් කරලා නැත්නම් ඒ ගෙදරට වහිනකොට ගේ ගෙදර තෙමෙනවා. ඔබට මතක ඇති දැන් නම් ඉතින් එහෙම ගෙවල් නැහැ. දැන් තියෙන සීට්ටුළු ගෙවල් ඉස්සර අපේ පොල්ලතු ගෙවල් වල අපි වහින කාලෙට බාස්කට් කොරහ මේ වගේ ඒවා තියෙනවා. අර වතුර එකතු වෙන්න. දැන් එහෙම වෙලා තියෙන්නේ අර එක්ක පොල්ලතු දිරලා හරියට වැහිලා නැහැ. සමහර වෙලාවට ඒ පොල්ලතු වලට උඩින් පිදුරු දානවා. කාලයක් යනකොට එව්වත් දි รา පත් වෙලා හයියෙන් වහිනකොට ගේ ඇතුළට වතුර එනවා. මොකද වෙන්නේ? සමහර වරිච්චි බිත්තිනේ තියෙන්නේ. මැටි බිත්ති ඒවා දිගේ වතුර ගලනවා. සමහර වෙලාවට අඩිය තියෙනකොට ගේ ඇතුළෙත් එරෙනවා. මඩනේ තියෙන්නේ. පස් දාලා ගොම මැටි අතුරුලානේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි ගේයක වහලය හරියට සකස් කරලා නැත්නම් යතා අගාරං දුච්චන්නං උට්ඨීන සමති විජ්ජති. එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති. ගේයක වහලය හරියට හදලා නැත්නම් ඒ ගෙදර ඇතුළත තෙමෙනවා. තෙමෙනවා වගේම තමයි හිත කියන එක බණ භාවනා වශයෙන් වඩලා නැත්නම් ඒ හිතට හැම වෙලාවෙම රාග ద్వේෂ මෝහ ඇතුල් වෙලා කෙලෙස් හටගෙන කිලිටි වෙනවා. ඉතින් ඒකනේ අර චුල්ලපන්තක ස්වාමින් වහන්සේටත් උපමාවෙන් පෙන්වුවේ සුදු රෙද්දක් දුන්නා පිරිමදින්න කියලා. උන්වහන්සේ පිරිමදිනකොට කල්පනා කරනවා මගේ හිතත් මේ වගේ. කොච්චර පිරිසිදුව තිබුණත් මගේ හිතත් අපිරිසිදු වෙනවනේ කියලා උන්වහන්සේ කල්පනා කළා. කල්පනා කරගෙන යනකොට උන්වහන්සේට සමත භාවනාව වැඩුණා. උන්වහන්සේ තවදුරටත් භාවනා කරගෙන යනකොට උන්වහන්සේට විපස්සනා භාවනාව වැඩුණා. විදර්ශනාවෙන් සෝවාන් ආදී මාර්ගඵල ලබාගෙන සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. කවුද? චුල්ලපන්තක මහරහතන් වහන්සේ. 4 පදයක්වත් පාඩම් කරගන්න බැරි වෙච්ච සාමණේරයන් වහන්සේ අන්තිමේ මනෝකාය මවන භික්ෂූන් අතරින් අග්‍රම රහතන් වහන්සේ වුණා. ඒ කියන්නේ තමන් වහන්සේ වගේ ඕනේ තරම් රූපමවන්න පුළුවන්. මනෝකාය මවන 이르දිමත් භික්ෂූන් අතරින් අග්‍ර චුල්ලපන්තක මහරහතන් වහන්සේ. ඒ නිසා හිත කියන එක
පිරිසිදු කරන්නේ නැත්තම් අපිට ඇඟ පිරිසිදු කරන්න පුළුවන්. අපි ඒක හැමදාම කරනවා. උදේට කරනවා, හවසට කරනවා, සමහර වෙලාවට ගමනක් ගිහින් ඇවිදින් ගමනක් යන්න කලින් අපි මහන්සි වෙනවා අපේ ඇඟ පිරිසිදු කරන්න. හැබැයි අපි මහන්සි වෙන්නේ නැහැ හිත පිරිසිදු කරන්න. හිත පිරිසිදු කරන්නේ නැති තාක්කල් ඇඟ කොච්චර පිරිසිදු කළත් සසරේ ඉන්න වෙනවා. සංසාරෙම ඇඟ පිරිසිදු කරපු එක කරා ඒක අපිරිසිදු වෙනවා. හිත පිරිසිදු කරොත් පිරිසිදු වුණාම තමයි ආයෙ දෙපාරක් ඒක පිරිසිදු කරන්න දෙයක් නෑ. හැබැයි ඉතින් හරියට පිරිසිදු කරගන්න ඕනේ. බණ අහලා භාවනා කරලා ධර්මයේ පුරුදු කරලා. කොහොමද පිරිසිදු කරන්නේ? ඉස්සල්ලාම සීලයෙන් හිත පිරිසිදු කරන්න ඕනේ. සීල විසුද්ධිය. ඊට පස්සේ සමත භාවනාවෙන් පිරිසිදු කරන්න ඕනේ. චිත්ත විසුද්ධිය. විදර්ශනා භාවනාව ආරම්භ කරන්න ඕනේ. නාම රූප ධර්මයේ. දිට්ඨි විසුද්ධිය. ඊට පස්සේ මේ නාම රූප ධර්ම හටගන්න හේතුව හොයලා හිත පිරිසිදු කරන්න ඕනේ. කාංකා විතරණ විසුද්ධිය. ඊළඟට විදර්ශනා භාවනාව වරද්ද ගන්න නැතුව අනුපිළිවෙලට කරගෙන යන්නට ඕනේ. මග්ගා මග්ග පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. ගැඹුරින් විදර්ශනාව කරගෙන යන්නට ඕනේ. නව මහා විපස්සනා ඥාන ඇති වෙන විදිහට. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. එහෙම කරගෙන යනකොට අන්න සෝවාන් මාර්ගයෙන් කෙලෙස් පිරිසුදු වෙනවා. සකෘදාගාමි මාර්ගයෙන් හිත කෙලෙස් අයින් කරලා පිරිසුදු වෙනවා. අනාගාමි මාර්ගයෙන් කෙලෙස් දුරු කරලා හිත පිරිසුදු වෙනවා. අරහත් මාර්ගයෙන් කෙලෙස් සියලුම කෙලෙස් දුරුම කරලා දාලා හිත පිරිසුදු වෙනවා. ඒකට කියනවා පටිපදා ඥාන දස්සන විසුද්ධිය කියලා. එතකොට තියෙනවා අපිට හිත පිරිසිදු කරලා පාරිශුද්ධ හිත, නික්ලේශී හිත, කෙලෙස් නැති හිතක් හදාගන්න ක්‍රම 7ක්. ඒ 7ට කියනවා සප්ත විසුද්ධිය කියලා. රත විනීත සූත්‍රයේ තුල තියෙන එක මජ්ක්‍ධිම නිකායේ. හොඳයි පින්නතුනේ, මාතෘකාව හිත පිළිබඳව උනත් පිරිසිදු කර ගැනීමේ ක්‍රමය ගැන නෙවෙයි. පින්නතුනේ මේ හිත හැම වෙලාවෙම කිලිටි වෙන්නේ මොන වගේන්ද? කෙලෙස් වලින්. පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨං. මහණෙනි, භවාංග හිත ප්‍රභාස්වරයි. බාහිරින් පැමිණෙන කෙලෙස් නිතා හිත අපිරිසිදු වෙනවා, කිලිටි වෙනවා කියලා කිව්වා. බදාලා බුදුරජාණන් වහන්සේ. එහෙම වෙන්නේ හිත භාවනා වශයෙන් වඩපු නැති අයගේ හිත තමයි හැම වෙලාවෙම කිලිටි වෙන්නේ. බුදු ගුණ වඩන, මෛත්‍රිය වඩන, කුසල් දහම් මෙනෙහි කරන කෙනෙකුගේ හිත නිරන්තරයෙන් කිලිටි වෙන්නේ නැහැ. එහෙම බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ වඩන්නේ නැති, කුසල දහම් අපි වඩන්නේ නැතිනම් අපේ හිත හැම වෙලාවෙම ලෝභ, ද්වේෂ, මෝහ වලින් කිලිටි වෙනවා. අපි මැරෙන්නෙත් කිලිටි වෙච්ච සිතකින්. කිලිටි වෙච්ච සිතකින් මැරුණොත් අපි කොහෙද ඉපදින්නේ? දුර්ගතියේ. එහෙනම් මේ සසර හදන්නේ අපේ අම්මා තාත්තා දුව දරුවෝ නෙවෙයි. අපිමයි. අපි හිත පිරිසුදු කරගත්තොත් අපිට පුළුවන් සංසාර දුකින් නිදහස් වෙන්න. මේ හිත කිලිටි කරන ප්‍රධාන ධර්ම 3ක් තියෙනවා කියවනේ. ලෝභය, ද්වේෂය, මෝහය. ඔන්න ඔය ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ හිත කිලිටි කරන ක්ලේශයන් කොටස් වෙනවා උපක්ලේශ හැටියට. කොහොමද? ගොඩාක් සූත්‍රවල තියෙනවා මේක. අවිජ්ජා ව්‍යාපාද, ක්‍රෝධ උපනාහ, මක්ක පලාස, තම්බ සාරම්භ, මදප්පමාද, මාන අතිමාන. මෙන්න මේ විදිහට. එතකොට මේ අපේ හිත කිලිටි කරන බලවත් කෙලෙසයක් ගැන අද අපි විස්තර කරනවා. මොකක්ද? මච්චරිය. අපි තේරුම් ගත යුතුම, දුරු කළ යුතුම කෙලෙසයක් මච්චරිය. මච්චරිය කියන්නේ මසුරුකම. ඔය යුගල පද තියෙනවා දැන්. ඉස්සා මච්චරිය කියලා කියන්නේ. ඉස්සාව කියලා කියන්නේ ඊර්ෂ්‍යාවට. මච්චරිය කියන්නේ මසුරුකමට. පාලියෙන් ඉස්සා කියලා කියන්නේ ඊර්ෂ්‍යාවට. මච්චරිය කියන්නේ මසුරුකමට. දැන් මේක සිංහල තේරුම මොකක්ද? කොහොමද ගන්නෙ? ඊර්ෂ්‍යාව කියන්නේ මෙන්න මේකට. තව කෙනෙකුට ආයු, වර්ණ, සැප, බල, භවභෝග සම්පත් තියෙනවා නම්, කියන්නේ මට නෙවෙයි තව කෙනෙකුට තියෙනකොට අනිකුගේ අයෙකුගේ තියෙන සැප සම්පත් දිහා බලලා ඒක නුරුස්නාකම තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. කියන්නේ මට වඩා තව කෙනෙකුට ලැබෙනකොට රූපයෙන්, වර්ණයෙන්, සැප සම්පත්, භවභෝග වලින් අපි මට වඩා තියෙනකොට අපේ හිතේ නුරුස්නාකමක් කියනවා. ඒකට කියනවා ඊර්ෂ්‍යාව කියලා. දැන් ඊර්ෂ්‍යාව නැහැ කියන්න බෑ. අපි දැන් ගොඩක් වෙලාවට අපි සමාජයේ කියන කතාවක් තමයි මට නම් ඊර්ෂ්‍යාවක් නැහැනේ. එහෙම කියනවා.
කාටද පින්නතුනි ඊර්ෂ්‍යාවක් නැහැ කියලා කියන්න පුළුවන්? මාර්ගඵලලාභී අයට විතරයි. අපි එහෙම කියන ඕලාරිකව දැන් අපි එහෙම කියන්නේ තව ක්ලේශයක් යටින් තියාගෙන. මොකද්ද? මානය. ඒ කියන්නේ මම එහෙම කෙනෙක් නෙවෙයි කියලා කියන්න උවමනාව තියෙනවා. මට නම් ඔය ඊර්ෂ්‍යාවක් නැහැ කියනකොට මානය තියෙනවා. තවත් ගැඹුරට කිව්වොත් දෘෂ්ටිය තියෙනවා. සක්කාය දිට්ඨිය කියන කෙලෙසයක් තියෙනවා. ඔය ඔක්කොම තියාගෙන අර කතාව කියන්නේ තව කෙනෙක්ට කියන්න ඕනේ මම ඊර්ෂ්‍යා කරන කෙනෙක් නෙවෙයි කියලා. එතකොට එතනත් මානයක් නේ තියෙන්නේ. මේ ලෝකේ අපි පෘථග්ජන අය අතර ඊර්ෂ්‍යාව නැති අය ඉන්න විදිහක් නැහැ. ඊර්ෂ්‍යාව අඩු අය ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව අඩු අය ඉන්න පුළුවන්. නැති අය ඉන්න විදිහක් නැහැ පෘථග්ජන ගොඩේ. එහෙනම් නැති අය ඉන්නවනම් ඉන්නේ කොයි ගොඩේද? ආර්ය භූමියේ. ආර්ය භූමිය. ඒ කියන්නේ එක්ක සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරහත්. අන්න රහතන් වහන්සේට තමයි ඊර්ෂ්‍යාව සම්පූර්ණයෙන්ම නැත්තේ. අනාගාමි උතුමන් වහන්සේට සම්පූර්ණයෙන්ම නැහැ. සෝවාන්, සකදාගාමි උතුමන්ටත් ඕලාරිකව නැහැ. යම් දුරකට තියෙනවා. ඒ කියන්නේ සෝවාන් මාර්ගයෙන් දුර වෙන්නේ සක්කාය දිට්ඨියයි, විචිකිච්ඡාවයි, සීලබ්බත පරාමාසයයි. උන්වහන්සේලාට අර අපායේ යන්න තරම් ඊර්ෂ්‍යාව නැහැ. අපිට වගේ අපිට තියෙන ඊර්ෂ්‍යාව ඇති වෙලා පව්කම් කරලා බොරු කියලා අපි අපාය යනවා. සෝවාන් ආදී උතුමෙකුට දැන් කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් එහෙම තියෙනවද කියලා. තියෙනවා. අපායගාමී තත්වයට ඒක බලවත් නැහැ. ඒක අර අභිධර්මානුකූලවයි ඒක කියන්න ඕනේ. අනාගාමී උතුමන්ගේ සම්පූර්ණයෙන්ම ඉස්සාව ඊර්ෂ්‍යාව කියන එක ප්‍රහාණය වෙලා. රහත් වෙනකොට සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා තියෙනවා. එතකොට ඊර්ෂ්‍යාව කියලා කිව්වේ මට වඩා තව කෙනෙකුට සැප සම්පත් තියෙනවා නම් ඒක දිහා බලනකොට මට ඇති වෙන නුරුස්නාකම, මට ඇති වෙන නිකන් අර මේ නොගැලපෙනකම, කේන්ති යන ගතිය, අරයට මේවා ලැබෙනවා කියලා ඒක ඉවසන් නැතිකම තමයි ඊර්ෂ්‍යාව කියලා. අපේ මාතෘකාව ඊර්ෂ්‍යාව නෙවෙයි. මච්චරිය. මොකද්ද මසුරුකම කියන? අන්න ඒක තමයි සිංහලෙන් තේරුම් ගන්න. දැන් ඊර්ෂ්‍යාව කිව්වේ තව කෙනෙකුට ලැබෙන දේවල් දිහා දැකලා නුරුස්නාකම. මසුරුකම කියන්නේ මගේ තියෙන සම්පත් ටික හංග ගන්න එක. මේ මට තියෙන ඒවා මම් විතරයි තව කෙනෙකුට ලැබෙන්න බෑ, සාධාරණ වෙන්න බෑ කියලා හිතන එක තමයි මසුරුකම. මසුරුකමත් පින්නතුනි දුරු වෙන්නේ අනාගාමි මාර්ගේ. අපි කියනවා මන්නම් එච්චර මසුරුකමක් නැහැ කියලා. නමුත් ඇත්තටම අපි තුල තියෙනවා ඕලාරිකව නැති වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම අපි තුල තියෙන පෘථග්ජන අපි තුල. එහෙනම් ඒක දුරු කරන්න ඕනේ කොතනින්ද? අනාගාමි වෙන්න. අනාගාමි තත්ත්වෙන් තමයි සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ. ඉතින් මසුරුකම දුරු වෙන්න තියෙන එකම දේ තමයි දන් දෙන්නට ඕනේ. අත්හැරීම පුරුදු කරන්නට ඕනේ. යමක් අත්හරින්නට ඕනේ. ඒ හැකියාව ගොඩනගා ගන්න පරිත්‍යාගය පුරුදු කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඉතින් මේ අපේ සූත්‍ර අටුවාවල අභිධර්මයේදී කොහොමද මේ මසුරුකම ගැන විස්තර කරන්නේ? මා ඉදං අච්චරියං අඤ්ඤේ සංහෝතු මය්‍යමේව හෝතුති පවත්තං වා මච්චරියං. මොකද්ද මේ කියන්නේ? අටුවාවේදී කියන වට කතාවේ මච්චරිය කියන එක අර්ථ නිරූපණය කරනවා. අර්ථය කියන මොකද්ද මසුරුකම කියන්නේ? මා ඉදං අච්චරියං මේ තියෙන ආශ්චර්යය කියන්නේ ඉසුරුපත් බව. මට යම් සැප සම්පතක් තියෙනවා නම් ඒක මටම වේවා, තව කෙනෙකුට නොවේවා. ඒ කියන්නේ මට යම් සැප සම්පතක් තියෙන ලස්සනක් හරි, භවභෝග හරි, මිල මුදල් හරි, පහසුකම් හරි, උපභෝග පරිභෝග වස්තු තියෙනවනේ. ඒවා මටම විතරයි තියෙන්නට ඕනේ. තව කෙනෙකුට ලැබෙන්න එපා කියලා හිතන එක. ඒක තමයි අර්ථ නිරූපණය අටුවාවේ දෙන්නේ. ඉතින් එතකොට දැන් තව කෙනෙකු පරිහරණය කරනකොට මොකද වෙන්නේ? කේන්තිය හට ගන්නවා. තරහ වෙනවා. තරහ ඇවිල්ලා බනිනවා, ගහන්න යනවා, බොරු කියනවා. දස අකුසල් කර්ම ඔක්කොම වෙනවා. අර හිතේ ඇති වෙන කෙලෙස්ය නිසා. ඒකට උපමා අපි ඉස්සරහට විස්තර කරන්න. ඉතින් මේ මසුරුකම කියලා කියන්නේ දුරු කළ යුතු, හඳුනාගෙන දුරු කළ යුතු කෙලෙස්යක්. අපි දුරු නොකරන තාක්කල් අපි මේ ජීවිතෙත් අකුසල් හදා ගන්නවා. සංසාර ගමනේ දුකටත් වැටෙනවා. ඉතින් මේ කෙලෙස් දුරු කරන්නනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි කෙලෙස් හඳුනා ගන්න නැත්නම් කොහොමද අපි ඒක දුරු කරන්නේ? ධර්මය කියන්නේ පින්නතුනි කැඩපතක් වගේ. ඒ කියන්නේ ධර්මය කියන්නේ කණ්ණාඩියක් වගේ. අපි කණ්ණාඩි ඉස්සරහට යන්නේ ඇයි? අපේ මූණේ හැඩ බලන්න, මොනවා හරි ආලේපනයක් තියෙනවා නම් ගා ගන්න, ඒව බලන්නනේ. ධර්මයේ තියෙන්නේ කැඩපතක් වගේ. මොකටද? අපිට හැදෙන්න. අපිට වෙන වැරද්ද තමයි, අපි හැමෝටම වෙන වැරද්ද තමයි අපි ධර්මයේ කෝණයෙන් බලනවා ලෝකෙ දිහා.
ඒ කියන්නේ මම දිහා බලන්නේ ධර්මයේ කෝණයෙන් බලනවා අනිකා දිහා. ඊට පස්සේ කියනවා එයාලා මෙහෙමයි, එයාලා මෙහෙමයි, එයාලා මෙහෙමයි කියලා අපි වැරදි කියනවා. ඒක අපි තුල ඇති තියෙන ඇත්තටම දුරුගුණය. මම ওই නිරන්තරයෙන් කල්පනා කරපු දෙයක් තමයි මේ අපි තව කෙනෙකු දිහා බලන්න කලින් අපි මේ ධර්මයෙන් බලා ගන්න ඕනේ තමන් දිහා. තමන් දිහා. බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් අර කුමාරවරුන්ට කිව්වනේ කාන්තාවක් කියන්නේ බුද්ධත්වයේ ලැබලා මට මතක හැටියට බද්දවග්ගිය කුමාරවරුන්ට අර තරුණියක් හොයාගෙන ගියා. හොයාගෙන යනකොට කිව්වා මේ ස්වාමීනි තරුණියක් හොයාගෙන ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? අනුන් ගැන හොයුවට වඩා හොඳ නැද්ද? තමන් ගැන හොයා. ඒක වැදුනා මේ කොල්ලන්ට. කොල්ලෝ කියලා කියන්නේ තරුණයෝනේ. මේ තරුණයන්ට ඒක දැවුණා. මොකද්ද මේ තමන් ගැන හොයා ගන්නවා කියන්නේ? මේ මම කියන කෙනා කවුද? මම කියලා කෙනෙක් ඉන්නවද? මේ මම කියන කෙනා නිසා ඇති වෙන කෙලෙස්. ඒක ඉතින් සාංශාරික පාරමී ශක්තිය. ඒ වචනෙට පුළුවන් වුණානේ උඩුගම් බලා යන්න. දැන් අපිට ඕක කිව්වනම් එහෙනම් තමන් ගැන හොයාගත්තා නම් නරකද කිව්වොත් අපි බලන්නේ ඒකටත් ගැටෙන්න. අශෘතවත් මනසක හැටි. දැන් අර තරුණයන්ට මේ වචනය නිකන් හදවතට කොච්චර දැනුණාද කියනවනම් මුළු ජීවිතේම අනිත් පැත්ත හැරුණානේ. තමන් ගැන හොයාගන්න එකනේ වඩා වටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. කොහොමද ඔබ වහන්සේ එහෙම කියන්නේ කියලා තරක කරන්න ගියේ නෑ. එයාලා බැලුවා මොකද්ද මේ තරුණිය බැලුවා මොකද්ද මේ තමන් ගැන හොයනවා කියන්නේ. අනේ අපිට ඒක කියලා දෙන්න කිව්වා. වදාලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කියලා දුන්නා. ඒ අය මොකද උනේ? මාර්ගඵල ලබලා සංසාරයෙන් එතරට වැඩියා නිකං පිරිසක් හැටියට නෙමෙයි. බුද්ධ ශ්‍රාවක රහතන් වහන්සේලා විදිහට. අර වචනේ තියෙන බලවත්කම. ඒ නිසා ධහම කියන එකෙන් අපේ ජීවිතේ හිත දිහා බලන්නේ නැති තාක්කල් අපිට හැදෙන්න විදිහක් නැහැ. ඒ නිසා මේ බණ කියන මටත් පොදුයි. බණ අහගෙන ඉන්න ඔබටත් පොදුයි. මේ ධර්මය තියන්නේ අපේ හිත හදාගෙන අපේ ආධ්‍යාත්මික ජීවිතය හදාගන්න. අපි ඒක අපේ තියාගෙන අපි බලනවා ලෝකේ. මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා. ඉතින් පින්නතුනේ මේ මසුරුකම කියන කෙලෙස් අපි තුල තියෙනවා. අපි දුරු කරන්නට මහන්සි ගන්නට ඕනේ. එහෙනම් මොකද්ද මසුරුකම කියන්නේ? තමන්ට තියෙන සැපය තමන්ට පමණක් වේවා, අනුන්ට නොවේවා, නොලැබේවා. මේ ආශ්චර්යය මටම වේවා, තව කෙනෙකුට නොලැබේවා. අන්න එහෙම හිතන එක. එතකොට දේශනාවට මම මාතෘකා කරගත්තේ අභිධර්ම පිටකේ මේ මසුරුකම ගැන වදාළ කොටසක්. අභිධර්ම පිටකේම සූත්‍ර දේශනාවලත් මේ මසුරුකම ගැන දේශනා කරලා තියෙනවා. අංගුත්තර නිකායේ පංචක නිපාති සූත්‍ර තියෙනවා. සංයුත්ත නිකායේ සූත්‍ර තියෙනවා දෙක තුනක් මේ මසුරුකම ගැන. කොහොමද බුදුරජාණන් වහන්සේ මේ මසුරුකම විස්තර කරන්නේ? තත්ත කතම මච්චරියා. මොකද්ද මේ මසුරුකම කියන්නේ? පංච මච්චරියානි. මසුරු කිරීම වර්ග තියෙනවලු පහක්. කියන්නේ අපිට මසුරුකම ඇති වෙනවලු කරුණු පහක් නිසා. මොනවද ඒ පහ? ආවාස මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, කුල මච්චරිය, ධම්ම මච්චරිය. මතක තියාගන්න. මේ එදිනෙදා ජීවිතේ අපිට මසුරුකම ඇති වෙන අවස්ථා පහක්. ඔය පහ නිසා තමයි මසුරුකම ඇති වෙන්නේ. මසුරුකම ඇති වෙන එකේ වැරද්ද මොකද? ඇති වුණාම බොරු කියන්න ගන්නවා. කේලම් කියන්න ගන්නවා. පරුස වචන කතා කරන්න ගන්නවා. සතුන් මරන්නත් පටන් ගන්නවා. අකුසල් ඔක්කොම කෙරෙනවා. අකුසල් ඒවා කයින් වචනෙන් වෙනකොට අපායට වැටෙන. බලන්න හිතක ඇති වෙන කෙලෙසය නිසා සත්වයා සසරට වැටෙන හැටි. මේ පොඩි සිතුවිල්ලක් නිසා, අදහසක් නිසා. මම ඒක කියලාම පැහැදිලි කළා. අපි ඊතරාම කෙටියෙන් වෙලා බොහොම සීමිත නිසා ඊටාම කෙටියෙන් මේ මසුරුකම් පහ ගැන විස්තර කරමු. පළවෙනි එක තමයි ආවාස මච්චරිය. ආවාස මච්චරිය කියන මේ කතාව යන්නේ ගොඩක් වෙලාවට මේ දේශනාව භික්ෂුන් වහන්සේලා පැත්තට. මොකද්ද ආවාස මච්චරිය? ඔන්න දැන් මට තියෙනවා සංඝාවාසයක්, පන්සලක් හරි, සංඝාවාසයක් හරි, කුටියක් හරි එකක් තියෙනවා. ඒක මම විතරයි පරිහරණය කරන්නේ. ඒක තව භික්ෂුන් වහන්සේ නමක් එනවට පරිහරණය කරනවට අකමැත්ත. ඒක තව කෙනෙකුට ලැබෙයි කියලා තියෙන අකමැත්ත. දැන් සංඝාවාස කුටි කියන ඒවා පෞද්ගලිකව පිළිගන්න තහනම් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා. ඒක පිළිගන්න ඕනේ සාංගිකව. ආගතා නාගත චාතුද්දිසස්. වැඩියා වූද නොවැඩියා වූද තුන් කාලයටම අයත් මහා සංඝරත්නයට තමයි ඔය පන්සල කියන එක අයිති. සංඝාවාසය කියන එක අයිති. ඇඳ පුටුවක්වත් පෞද්ගලිකව භික්ෂුන් වහන්සේ නමකට හොල්ලන්නවත්
මේ පන්සලෙන් යනකොට ඒව බඩු මුට්ටු ඒ සාංගික දේව අරන් යන්න බෑ. පෞද්ගලිකව ලැබුණු දේ අරන් යන්න පුළුවන්. සාමණේර කෙනෙකුටවත් බෑ ඒක. ඒකයි ඒකේ තියෙන කියන්නේ බරපතලකම. එතකොට දැන් භික්ෂුන් වහන්සේ නමක් හිතනවා මේ ආවාසේ මම විතරයි ඉන්න ඕනේ, මේක තව කෙනෙක් පරිහරණය කරනවට, ඒ කුටියට එනවට යනවට, ඒකේ රැඳිලා ඉන්නවට අකමැත්තක් හිතේ ඇති වෙනවා. ඇයි අර තමන්ට තියෙන ආවාසේ තව කෙනෙක් පරිහරණය කරනවට. එතකොට ඒකට කිව්වා ආවාස මච්චරි. මම විතරයි මේ කුටිය මේ ආවාසේ පරිහරණය කරන්න ඕනේ, තව කෙනෙක් පරිහරණය කරනවට අකමැත්ත. දැන් ඕක අපි කොහොමද ගිහි ගෙදර පැත්තට ගන්නේ? ඒ කියන්නේ දැන් ගිහි ගෙදර පැත්තට ওই කතාව ගලපනකොට ටිකක් අමාරුයි. මොකද දැන් ගෙදර තව කෙනෙක් පරිහරණය කරනවට අකමැත්ත කියලා කියන්න බෑ. මොකද ගෙදර කියන එක පෞද්ගලිකයි කොහොමද? ඒ කියන්නේ ගෙදර තව කෙනෙක් පරිහරණය කරන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. රටේම ඉන්න මිනිස්සු ගේ ඇතුළට ඇවිල්ලා ගෙදර ඉන්න ඕනේ කියලා. ඒක ඉතින් මෙහෙමයි ගන්නට ඕනේ. දැන් ගෙදර හරි තමන්ගේ කෙනෙක් යම් දෙයක් පරිහරණය කරනවට භුක්ති විඳිනවට අකමැත්තක් ඇති වෙනවා. සාධාරණීය අකමැත්තක් තිබුණට ගැටලුවක් නෑ. අසාධාරණාත්මක අකමැත්තක්. මම ඒකට ගන්න උදාහරණය මේකෙදී ඔය ආවාස මච්චරිය ගැන විස්තර කරන්න පුළුවන් එක උදාහරණයක් මට ගිහි පැත්තේ කතාවෙන්. අපේ ගොඩක් වෙලාවට මේකත් මේ බලන්න අපේ වැරද්දක්. අපි පන්සලට සිල් ගන්න ගියපම සමහර අම්මලා ඉන්නවා, සමහර පියවරු ඉන්නවා, එයාලා වාඩි වෙන තැනක් තියෙනවා. එතකොට ඒ තැන තව කෙනෙකු පරිහරණය කරොත්, ඒ පැදුර, ඒ වාඩි වෙන තැන තව කෙනෙක් වාඩි වෙලා හිටියොත් අන්න අකමැත්තක් එනවා. ඉතින් ඒ අකමැත්ත මොකද්ද? ආවාස මච්චරිය. තමන් ඉන්න තැන, තමන් වාසය කරන තැන තව කෙනෙක් වාසය කරන එකට අකමැත්ත. ඒක පරිහරණය කරනවට කැමති නැතිවීම තමයි ආවාස මච්චරිය. අපි ඉක්මනින් යම් විස්තර කරගෙන. ඊළඟට තමයි කුල මච්චරිය. දැන් මෙතන කුල මච්චරිය කියන්නේ තාමුදුරුන්ගේ පැත්තට. ඒ කියන්නේ ශ්‍රද්ධාවන්ත කුලයක්. අර ඔබ අහලා ඇති කරණීය සූත්‍රයේ තියෙන කුලේසු අනනුගිද්දු. කුලයන්හි නොඇලිය යුතුයි. ඒ කියන්නේ දායකයන්ට ඇලෙන්න එපා කිව්වා. දන් දෙන දායකයාට ඇලෙන්න එපා කිව්වා. දැන් ඔන්න හාමුදුරු නමක් ඉන්නවා. ඒ හාමුදුරන්ට හිතවත් දායක පිරිසක් ඉන්නවා. ඒ හාමුදුරු ඉතින් හරි කැමති ඒ දායකයාට. ඒ දායක ගෙදරට, ඒ දායක පින්නතුන්ට. ඉතින් කාලයක් යනකොට තව හාමුදුරු කෙනෙකුත් මේ දායක පිරිස සමග කුළුපග වෙනවා. ඒ දායක පිරිස තවත් ස්වාමින් වහන්සේලාට මිත්‍රශීලී වෙනවා, කුළුපග වෙනවා, පැහැදෙනවා. එතකොට අර කලින් හිටපු හාමුදුරුවන්ට හිතෙනවා අනේ මේ මට පැහැදිලා හිටියේ, මට උපකාර කරපු මේ දායකයා දැන් මේ අයට උපකාර කරනවා කියලා අර දායකයා කෙරෙහි, අර ස්වාමින් වහන්සේ කෙරෙහි, දායකයා කෙරෙහි නෙමෙයි, ස්වාමින් වහන්සේ කෙරෙහි, අනිත් ස්වාමින් වහන්සේ කෙරෙහි මේ බිඳවන්නට කටයුතු කරනවා. අදහන්න අකමැත්තක් ඇති වෙනවා. එතකොට ඒක තමයි කුල මච්චරිය කියලා කියන්නේ. මට ඉන්න උපකාර කරන අය තව කෙනෙකුට උපකාර කරනවට අකමැත්ත, කැමති නෑ, නුරුස්නාකම, හිතට වද දෙන එක. දැන් ගිහි ගෙවල් වලත් එහෙම තියෙනවානේ. Tamanට උදව් උපකාර කරනම හිතවත්ම කෙනෙක් තව කෙනෙකුට උදව් කරනකොට හිතට ඒක හරියන්නේ නෑ, ගැලපෙන්නේ නෑ. හිතට ඒක දරා ගන්න බෑ. හිත නිකන් කියන්නේ පෙලෙනවා, පීඩා වෙනවා, කැකෑරෙනවා වගේ ගති. ඒ මොකද්ද? කුල මච්චරිය. මේව අපේ ජීවිතේ ඕනෑ තරම් තියෙනවා. ඒක හඳුනා ගන්න. ඒ හඳුනාගත්තොත් අපිට ඉස්සරහට කයෙන් වචනේ යම් වැරද්දක් වෙන්න තියෙනවා නම් ඒක වළක්ව ගන්න පුළුවන්. ඔය තමයි කුල මච්චරිය. දායකයා නැත්තම් Tamanට උපකාර කරන තැනැත්තා, Tamanට උදව් කරන තැනැත්තා තව කෙනෙකුට උදව් කරනකොට ඒකට තිබෙන අකමැත්ත, නුරුස්නාකම කුල මච්චරිය. ඊළඟට ලාභ මච්චරිය. Tamanට ලැබෙන සිව්පසය තව කෙනෙකුට ලැබෙනවාට අකමැත්ත. ඒ කියන්නේ මට භවභෝග, උදව් උපකාර හැමදේම ලැබෙනවා කාගෙන් හරි. ඒ ලැබෙන දේවල් තව කෙනෙකුට ලැබනකොට ඒකට අකමැත්ත. එයාට ඕනේ නැහැ. ඇයි එයාට දෙන්නේ කියලා අර අකමැත්තක් තියෙනවා. ලැබෙනවට කැමති නැහැ. ඒකට කියනවා ලාභ මච්චරිය. මම ඊටාම කෙටියෙන් මේ කියන්නේ කාලේ මදි විස්තර කරන්න. ඊළඟට කාරණය තමයි වර්ණ මච්චරිය. මොකද වර්ණ මච්චරිය? වර්ණ කියලා කියන්නේ වර්ණයටනේ. හැබැයි මෙතන නම් වර්ණ කියලා කියන්නේ අර වර්ණ ගන්ධ ගුණෝපේතම් වර්ණේන්ද ගුණේන්ද කියන තේරුම නෙවෙයි. මෙතන වර්ණ කියලා කියන්නේ ගුණය. ඔන්න දැන් මේ අහවල් හාමුදුරුවෝ නැත අහවල් තැනත්ත හරි සිල්වත්, ගුණවත්, ඊටාම කරුණා ගුණ ඇති කෙනෙක්, ප්‍රියශීලී කෙනෙක් කියලා ඔන්න ගුණයක් පැතිරෙනවා. එතකොට තවත් කෙනෙකුටද කියනවා නෑ එයා විතරක් නෙමෙයි මෙයත් මෙහෙම ගුණවත්. හරිම හොඳයි ඈ.
ඊට වඩා හොඳයි මේ අහවල් කෙනා කියලා තව කෙනෙකුගේ ගුණේ වර්ණනා කරනකොට ඒ කෙනාගේ ගුණයට අකමැති වීම තමා උවන්න මච්චය. කියන්නේ මට වඩා තව කෙනෙකුගේ ගුණවත්කම, ඒ වගේම ගුණ වර්ණනාවන්, ඒ වගේම යම් කිසි තිබෙන විශේෂ ලක්ෂණයන්, විශේෂතා ගැන කියනවට අකමැත්ත. මට විතරයි තියෙන්න ඕනේ. එහෙම තව කෙනෙකුට තියෙන්න බෑ. එහෙම එයාලා කොච්චර කිව්වත් එයාලා මෙහෙමනේ කියලා නිකන් අර තර කෙනාගේ ගුණයක් නැති කරලා දානවා. ඔය ඒකටත් තව කෙනෙකුගේ ಗುಣ මකන එකටත් තියෙනවා කතන් කෙලෙසයක් ඒකත්. ඒ කියන්නේ තමන් තුල තියෙන ಗುಣ නැති කරනවා, අනුන්ගේ තියෙන ಗುಣත් නැසලා දානවා. ඒකත් වැරද්දක්. ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි බලන්න ඕනේ දුර්ගුණ තියෙන මිනිස්සෙකුද තියෙන එක හොඳ ගුණය. ඒ කියන්නේ හොඳ ගුණයක් තිබුණොත් ඒ කෙනා මේ ජීවිතේ යාට යහපත් තැනකට යන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය හිටපු අය ඔක්කොම හොඳ ගුණවත් අය නෙවෙයි ගිහි ගෙවල් වලට. අඟුලිමාල, ඊට පස්සේ අම්බපාලි කාගේවත් ජීවිත පාරිශුද්ධ ජීවිත නෙමෙයි. හැබැයි එක ගුණයක් අල්ලගෙන සමස්ත ගුණස්කන්ධයක් ඇති මහා පුණ්‍යවන්ත චරිත බවට පත් වුණා. දැන් අම්බපාලිය වැනි තැනැත්තියක් ශාසනයේ ඇවිදිලා පිහිට පිළිසර ලැබලා පැවිදුණාට පස්සේ කී දෙනෙක් දොස් කියන්නේ නැද්ද? හැබැයි හැමදේම විඳ දරා ගන්න පුළුවන් මනසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සකස් කරා. අඟුලිමාල මහරහතන් වහන්සේට පාරේ යනකොට මිනිස්සු ගල් ගැහුවා. උන්වහන්සේ පිණ්ඩපාතේනු ලේ පෙරාගෙන එන්නේ කියනවා. හැබැයි කවදාවත් මේ මිනිසුන්ට පෙරලා පහර දෙන්න ගියේ නැහැ. ඊට කලින් ගිහි ගෙදර ඉන්නකොට කැලේ ඉන්නකොට ඒ කැලේ පැත්ත පළාතේ කවුරුවත් ගියේ නැහැ. එපමණකට බයයි වචනේ කියනකොටත් කවුද? මිනිස්සු. අඟුලිමාල කියන වචනේ. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ පුද්ගලයෙකුගේ මොකක් හරි තියෙනවා නම් එකම එක හොඳ ගුණයක්. ඒ දකින්න පුළුවන් නම් ඒකත් මිනිස්සෙකුගේ තියෙන උතුම් ගුණයක්. ඒ කියන්නේ වැරදි කරන මිනිස්සෙක් එයා කොච්චර වැරදි කරත් මෙහෙම හොඳයි නේ කියලා හිතන්න පුළුවන් නම් අන්න චරිතේ. ඇයි එහෙම කියන්නේ? බලන්න පුන්නමන්තානි පුත්ත මහරහතන් වහන්සේගේ ලස්සන කතාව. සුණාපරන්තයට වඩින්න හදනකොට බුදුරජාණන් වහන්සේ අහන්නේ මොකද? මන්තානි පුත්ත සුණාපරන්ත මිනිස්සු හරි දරුණුයි. එහෙට අනේක හරි භයානකයි. දරුණු වුණාට ස්වාමිනී මේ මිනිස්සු බයින්නේ නැහනේ. බැන්නත් හොඳයි මේ මිනිස්සු. ගහන්නේ නැහනේ. ගැහුවත් හොඳයි මේ මිනිස්සු. මරන්නේ නැහනේ. බලන්නකො මේ හිතන්න පුළුවන් මනස. ඒ කියන්නේ අපිට පුළුවන් නම් දුර්ගුණ තියෙන කෙනෙකුගේ සුගුණයක් හොයාගන්න, යහපත් ගුණයක්. ඒක තමයි වටින්නේ. එතකොට අර දුර්ගුණම මතම කියලා මේ මනුස්සයාව අපි බැහැර කරොත් මේ මනුස්සයාට හැදෙන්න දවසක් නැහැ. මොකද මේ බුද්ධ ශාසනය අපි හොඳට අධ්‍යයනය කරලා බලනකොට එහෙම වැරදි තිබුණ අය තමයි නැගිටලා තියෙන්නේ. ආර්ය භූමියට පත් වෙලා තියෙන්නේ. ඉතින් පින්නතුනි තව කෙනෙකුගේ ಗುಣ නුරුස්නාකම වර්ණනා කරනකොට නුරුස්නාකමට කියනවා මොකද? වන්න මච්චරිය. දැන් මසුරුකම් කීයද? 4ක් කීවා. කුල මච්චරිය, ඊට පස්සේ ආවාස මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය. අවසාන එක තමා ධම්ම මච්චරිය. මේ ධම්ම මච්චරිය කියලා කියන්නේ අටුවාවේ කියන පරියත්ති ධම්ම මච්චේන. ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව තියෙන මසුරුකම. ඒ කියන්නේ බුද්ධ භාෂිතය. මම හොඳට ධර්මයේ දන්නවා. මම දන්න ධර්මයේ තව කෙනෙක් මට වඩා වැඩිපුර දැනගත්තොත් ඒක අකමැත්ත. දැන් මට වඩා මගේ ශිෂ්‍යයෙක් ධර්මයේ දැනගෙන හොඳට ධර්මයේ පුරුදු කරනවා. එතකොට මට හිතේ අකමැත්තක් ඇති වෙනවා නම් මේ මට වඩා ගැඹුරින් මෙයා ධර්ම දැනගන්න. අනේ කොච්චර ධර්මයේ දැනගත්තත් එයාගේ වැඩක් නැහැ කියලා එයාගේ ගුණත් නැති කරනවා. අන්න ඒකට අකමැත තමා ධම්ම මච්චරිය කියලා කෙනෙක්. බුද්ධ දේශනාව ධර්මය දැන ගැනීම. ඒකට කෙලින්ම අටුවාවේ කියන්නේ පරියත්ති ධම්ම ත්‍රිපිටක ධර්මයේ. දැන් සමහරු කියනවා කොච්චර බණ දැනගත්තත් වැඩක් නැහැ නේ මෙහෙමනේ කියලා කියනවා. බණ දැනගන්න එක වෙනම දෙයක්, ධර්මයට අනුව පිළිපදින එක තව දෙයක්. අපි කියනවානේ ඔය කොච්චර ධර්මයේ දැනගත්තත් එයාලා වැඩක් නැහැ මෙහිමයි කියලා. ඉතින් එයා ධර්මයේ දැනගත් එකට එයාට වෙනම කුසලයක් තියෙනවා. එයා ධර්මයේ හැසිරෙන්නේ නැති වෙන එකට වෙනම කුසලයක්. අපි මෙහෙම පැත්තකින් නම් එක එකේවා කියලා අපි පාපයක් කරගන්න අකුසලයක් කරනවා. අපි වරද්ද ගන්න තැන් බලන්නකෝ. ඒ කියන්නේ එයාලා කොච්චර ධර්මයේ දැන සමහරු කියනවා දැන් මටම කියලා තියෙනවා. ඔය මිනිස්සු හාමුදුරනේ කොච්චර පින්කම් කළත් වැඩක් නැහැ. මේ වගේ දේවල්. ඉතින් එයා ඒක දැන් බලන්න නොතේරුණකම පින කරනවට යාට වෙනමානිසංස තියෙයි. පව් කරනවට යාට වෙනමානිසංස. සමහරු කියනවා ওই මිනිස්සු ගිහිල්ලා ওই පුද පූජා පැවැත්වුවාට
හරියට අම්මට තාත්තට ඇඳුමක් පැළඳුමක් අරන් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට මොනවා හරි දෙයක් පූජා කරනවට යාට වෙනම ආනිසංසයක් තියෙනවා. අම්මා තාත්තට සලකන්නේ නැති එකට වස්ත්‍රයක් දෙන්නේ නැති එකට වෙනම පාපයක් තියෙනවා. ඉතින් අර පින්කම් කරාට වැඩක් නැහැ කියන්න බෑ කාටවත්. ඒ නිසා මේ යම් කිසි කෙනෙක් ධර්මය දැනගන්නවා නම් ඒකට තියෙන අකමැත්තට තමයි ධම්මමච්චරිය කියලා කියන. ඔන්න මසුරුකම් පහ. මොනවද? ආවාස මච්චරිය, කුල මච්චරිය, ඊට පස්සේ වන්න මච්චරිය, ලාභ මච්චරිය, ධම්ම මච්චරිය. මසුරුකම් වර්ග පහයි. ඊට පස්සේ මේ අපේ අභිධර්මයේදී විස්තර කරන මේ කියන මසුරුකම් පහෙන් එකක් මුල් වෙලා යම් කිසි කෙනෙකුට යා ඒව රූපං යම් කිසි කෙනෙකුට මච්චේරං මසුරුකමක් ඇති වෙනවා නම් මච්චේරයන මසුරුකම් ඇතිවීමේ ස්වභාවයක් තියෙනවා නම් කටුකඤ්ඤතා දැන් අර ආවාස ලාභ වන්න කියන මේ මසුරුකමක් ඇති වෙනකොට හිත නිකන් හිතට කටුවකින් අයින්නවා වගේ. මට වඩා තව කෙනෙකුට සැප සම්පත් ලැබෙනකොට ಗುಣ වර්ණනා කරනකොට මට ඒක දරා ගන්න බෑ කොයි වගේද හරියට. හිතට කටුවකින් අයින්නවා වගේ. හිත කීරි ගහනවා කියන්නේ. ඒ වගේ ස්වභාවය. කටුවකින් අයින්නවා වගේ නං. මට වඩා තව කෙනෙකුට සැප සම්පත් ලැබෙනකොට අග්ගී හිතත්තා හිත ගිනි ගන්නවා වගේ දැනෙනවනම් ඒකට තමා මසුරුකම කියලා කියන්නේ. මට වඩා තව කෙනෙකුට සැප සම්පත් භව භෝග යස ඉසුරු ලැබෙනකොට ප්‍රත්‍ය ලැබෙනකොට මට වඩා තව කෙනෙකුට ඉඳුම් හිටුම් යාන වාහන මොනවා හරි දෙයක් ලැබෙනකොට මට ඒක දරා ගන්න බෑ නම් මගේ හිතට කටුවකින් අයින්නවා වගේ නම් බලන්නකෝ ඒකට දීලා තියෙන උපමා ලස්සන බුදුරජාණන් වහන්සේ මගේ හිත පිච්චෙනවා වගේ නම් ඒකට කියන්නේ වෙන මොකවත් නෙවෙයි මසුරුකම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මසුරුකම දුරු කරන්නේ කොහොමද කියලා. මේකට දුරු කරන්න තියෙන එකම ක්‍රමය තමයි සීලයක පිහිටලා සමත භාවනා වඩමින් සතිපට්ඨාන භාවනා වඩමින් සමත විදර්ශනා භාවනා විශේෂයෙන් විදර්ශනා භාවනා කරමින් සෝවාන් සකු르දාගාමි අනාගාමි වෙන දවසට තමයි මසුරුකම දුරු වෙන්නේ. රහත් වෙන්නම අවශ්‍ය නැහැ. අනාගාමි වෙනකොටම මසුරුකම ප්‍රහාණය වෙනවා. මේ මසුරුකම කියලා මච්චරි කියන්නේ චෛතසිකයක්. සිතක යෙදෙන චෛතසිකයක්. සිතුවිල්ලක් කියලා කියමුකෝ. මොන සිත්වලද යෙදෙන්නේ? දැන් කුසල් සිත් තියෙනවා, අකුසල් සිත් තියෙනවා, විපාක සිත් තියෙනවා. අකුසල් සිත් තියෙනවා 12ක්. මේ ලෝකේ පව්කම් කරන්න සිත් තියෙන්නේ 12යි. ලෝභ මූල 8යි, ද්වේෂ මූල 2යි, මෝහ මූල 2යි. ද්වේෂ මූල සිත්වල තමයි යෙදෙන්නේ. ද්වේෂ සිතත් එක්ක තමයි මේ මසුරුකම. ඒ කියන්නේ ද්වේෂයත් එක්ක තමයි හටගන්නේ මොකද්ද? මසුරුකම. තමන්ට මසුරුකම පිළිබඳව නොදන්නාකම මට මේ මසුරුකම කියලා එකක් තියෙනවා කියලා නොදන්නාකම මෝහය, අවිද්‍යාව. ඊට පස්සේ ද්වේෂය ඇති වෙනවා. ද්වේෂය නිසා බොරු කියනවා. අර තව කෙනෙකුට ලැබෙන ලාභයන් නවත්තන්න කේලම් කියනවා. වැරදි වැඩ කරනවා. එතකොට වැරදි ක්‍රියා කරනවා. එතකොට කර්ම රැස් වෙනවා. ඒවට කිව්වා සංස්කාර කියලා. මේ දෙකම නිසා අවිද්‍යා සංස්කාර නිසා සත්වයා විඥානං අවිද්‍යාපච්චය සංකාර මසුරුකම ගැන නොදන්නාකම අවිද්‍යාව අවිද්‍යාපච්චය සංකාර මසුරුකම නිසා එයා බොරු කීම කේලම් කීම ආදී වැරදි දේවල් කරලා සංස්කාර නැමැති කර්ම හදනවා. අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන. එහෙම කර්ම කරපු කෙනා මරණයටපත් වෙලා ඉපදෙනවා. ප්‍රතිසන්දි විඥාණයට සංකාරපච්චය විඥාන අපායි. අන්න බලන්න අපි පටිච්ච සමුප්පාදයට මේක ගලපලා ගන්න හැටි විස්තර කරන හැටි. එහෙනම් මසුරුකම කියන එක නිසා වැරදි ක්‍රියා අපි කරොත් බොරු කියනවා. දැන් තව කෙනෙකුගේ දේ නවත්තන්න බොරු කියනවා, කේලම් කියනවා. මහා පාප කර්මය. මොකද්ද මේකට උදාහරණය? බලන්න ලස්සන බණ කතාවක් කෙටියෙන්ම කියනවනම්. ලෝසක තිස්ස මහරහතන් වහන්සේ අහලා තියෙනවනේ. ලෝසක තිස්ස මහරහතන් වහන්සේ රහතන් වහන්සේ නමක්. හැබැයි ජීවිතේ පිරිනිවන් පානකම් දාන ටිකක් වළඳලා නැහැ කියනවා. දාන ටික. අන්තිමේ පිරිනිවන් මංචකේ ඉන්නකොට චතුමඳුර උන්වහන්සේට වැළඳුවාලු. ඒත් සරියුත් මහරහතන් වහන්සේ අතේ තියාගෙන. අතට දුන්නා නම් ඒකත් හින්දෙනවා. එච්චරකට දුක් විඳපු ස්වාමීන් වහන්සේලා. පාත්‍රය අරගෙන පිණ්ඩපාත යනකොට පාත්‍රේ පිරිලා වගේ පේනවලු මිනිස්සුන්ට. කර්මයෙන් මිනිස්සුන්ට පෙන්නනවා. දැන් හාමුදුරුවනේ පාත්‍රය අරන් ගිහිල්ලා කියන්නේ නැහැ. මේකේ බත් නැහැ බත් දාන්න කියලා. දුන්නොත් ගත්තා නැත්තම් ගියා. ඉතින් මිනිස්සු බත් හැද පිළි අරගන්නන්ට හදනකොට බත් පේනවා වගේ කර්මජ රූප ටිකක් පෙන්නනවා. මිනිස්සු හිතනවා අනේ මේ ස්වාමීන් වහන්සේගේ පාත්‍රේ බත් තියෙනවනේ. උන්වහන්සේලා निराහාරව තමයි උන්වහන්සේ අන්තිමේ කුටියට එහෙම කෙටි කාලයක් හිටිය අනේ උන්වහන්සේ පිරිනුවම් පෑවා. මොකද්ද හේතුව?
අර පෙර ආත්මික ඒ උන්වහන්සේ පන්සලක ඉන්නකොට වෙන ස්වාමින් වහන්සේ නමක් වැඩියා. ඒ ස්වාමින් වහන්සේට ලැබෙන ප්‍රත්‍ය දිහා බලලා මසුරුකම ඇති වුණා. ඒ ස්වාමින් වහන්සේ ඒ ආරාමෙන් එලවන්න උපාසකම්ම කෙනෙක් එක්ක කටයුතු කරා. බත් වගේක් අරන් ගිහිල්ලා ගින්දරට දැම්මා. ඔන්න පාප කර්ම. අර මසුරුකම නිසානේ ඔක්කොම. ඒ නිසා මේ මසුරුකම කියන එක දුරු කරන්නට ඕනේ. මොකෙන්ද? භාවනා වඩලා සහ යමෙකුට යමක් ලැබෙනකොට කවදාවත් ඒකට වළක්වන්න එපා. සතුටු වෙන්න පුළුවන් ගුණයක් ඇති කරගන්න. අනතිමානීව අනේ මේ කෙනාට මේ සැප සම්පත් තව තවත් ලැබේවා, වැඩේවා, තියෙන ගුණේනුත් නොපිරිහේවා, මේවා සුරක්ෂිත වේවා කියලා බලලා සතුටු වෙන්න පුළුවන් නම් හරියට මහ බෝධිසත්වයෝ වගේ අපි සතු දේවල් අත්හැරීමෙන් පරිත්‍යාග කරන්න පුළුවන් නම් අන්න එහෙම කෙනාට තව දුරටත් බණ භාවනා කරලා මසුරුකම දුරු කරලා අනාගාමී මාර්ගයෙන් මසුරුකම නැමැති ක්ලේශය ප්‍රහාණය කළා සාන්ති ලක්ෂණ නිවනට යන්න පුළුවන් වේ. අද මාතෘකාව මච්චරිය පිළිබඳව මේ කරුණ ඔබේ ජීවිතයට එකතු කරගෙන කල්පනා කරලා මසුරුකමෙන් බැහැර වෙන, ඒ වගේම ಗುಣධර්ම වඩන, සතිපට්ඨාන වඩන, කෙලෙස් දුරු කරන ප්‍රතිපදාවක හැසිරෙන්න හැම දිනාටම ශක්තිය වාසනාව උදා වේවා. ඒ සඳහා මේ දේශනාව මහෝපකාරී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.